ඉතින් ගොඩක් අය මේ පරාටා එකෙන් එලෝරෙටි හදනවා try කරලා තිබ්බා. ඉතින් මටත් ආස හිතුණා හදලා බලන්න. ඇත්තටම මාරම රසට තිබ්බා. පිටි අනන්න කිසි දෙයක් නැහැ. මාරම ලේසි. ගොඩක් අය දන්නවා ඉතින් හදන්න. මම හැදුවේ මේ විදිහට. ඉස්සෙල්ලාම කරන්න ඕනේ එලෝරෙටි ඇතුළට දාගන්න ෆිලින් එක අපි හදාගන්න ඕනේ. ඒ විදිහට අවශ්‍ය ටික දාලා මම නම් මෙහි සැමන් එකට ගත්තේ. මම එහෙම ලොකුවට දන්නේ නැහැ මොනවාද කියලා සැමන් වර්ග. ජපානේ නම් මිසු කංජිය ගහලා තියෙන එක මට යාළුවෙක් කිව්වා ඒක හොඳයි කියලා. මම ඒක තමයි හැමදාම පාවිච්චි කරන්නේ. මට එහෙම කිසි අවුලක් නැහැ. ලංකාවේ එක වගේම තියෙනවා. ඉතින් ඔයාලත් ගද්දී ඔයාලට අවශ්‍ය විදිහට ඒක ගන්න. ඇත්තටම මේක කරන්න නම් මාරම try එකක් දුන්නා. ත්‍රිකෝණ හැඩයට හදාගන්න 10 පාරක් විතර try කරලා තමයි හදාගත්තේ. ඒ පරාට එක සීතලෙන් තියෙද්දිම චුට්ටක් වෙලා එළියෙන් තියලා හදන්න. මොකද වේලුණාට පස්සේ ටිකක් අමාරුයි. ඊට පස්සේ බිත්තර සාරු වගේ ටිකක් උඩින් ගෑවා මම ගාලා ඔය විදිහට ඉතින් ලිප අඩුවම කරලා චුට්ට රත් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ.